අපේ පුනර්ජනීය බල ශක්තිය. තමුන්නාන්සලගේ විශාලම වැඩපිළිවෙලක් බවට පත් වෙලා තිබුණේ 2030 වෙනකොට 70%කට මේක ගෙනියන්න. අද වෙනකොට මෙගාවොට් වහලේ මත 2700ක් මෙගාවොට් තියෙනවා. 1,50,000ක් විතර පිරිසක් තමන්ගේ වහලවල මේක හදාගෙන තිබෙනවා. බිම් මට්ටමේ මෙගාවොට් 400කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඇත්තටම දැන් වෙලා තිබෙන තත්ත්වය තමයි මේ ක්‍රියාදාමය තුළ මාසයකට දින 5ක් ක්‍රියා විරහිත කරනවා මුළු සිස්ටම් එක. අපිට පණිවිඩය වෙනවා මේක දැන් වහලා දාන්න කියලා. ඉතින් මේකේ ක්‍රියාදාමය පිළිබඳව තමයි අපිට තිබුණ ප්‍රධානම ගැටලුව බවට පත් වෙලා තිබුණේ. විශේෂයෙන් මේකත් එක්ක බිලියන 20ක් අපේ මේ පුනර්ජනීය බල ශක්තිය හදපු සෝලා වලින් වැඩ කරපු අයට ගෙවන්න තියෙනවා ආණ්ඩුව ජනවාරි ඉඳලා. එතකොට ඒ අය කොහොමද තමන්ගේ ක්‍රියාදාමය ඉස්සරහට ගෙනියන්නේ? මොකද හේතුව ලීසින් පහසුකම් අරගෙන තියෙනවා සමහර අය කෙලින්ම ණය අරගෙන තිබෙනවා. මේ අය බිලියන 20ක් කෝටි 2000කට අධික ප්‍රමාණයක් ඇත්තටම මේ පිරිස අතර 350කට විතර අධික ප්‍රමාණයක් අතර බෙදන්න තියෙනවා. ඒක දැන් මාස 6කට වැඩිය පරක් කළ තියෙනවා ආණ්ඩුව. එතකොට අනිත් පැත්තෙන් ගත්තම විශේෂයෙන් මෙගාවොට් 50 බැටරි සහිත ටෙන්ඩර් කැඳවීම ප්‍රමාද වෙලා තිබෙන්නේ දැන්. ඒ වගේම මෙගාවොට් 350 බැටරි සහිත ටෙන්ඩර් කැඳවීම ප්‍රමාද වෙලා තිබෙන්නේ දැන්. ඒ වගේම 160 මෙගාවොට් පද්ධතිය ක්‍රියාත්මක පද්ධති සැකසීමේ ප්‍රගතිය මොකද්ද කියලා මම ආන්න කැමති විශේෂයෙන් අපේ ඇමතුමා මෙතන ඉන්න නිසා. ඒ වගේම විශේෂයෙන් මේ පිළිබඳව යම් සාහනයක් දෙනවා කියලා කිව්වා. මේකේ HS code මද එකට 100ට වැට් බදු 118ක් ගන්නවා. ඩියුටි 127ක් ගන්නවා. මේක තුල කොහොමද අපි මේ රටේ පුනර්ජනීය බල ශක්තිය කරන අය ශක්තිමත් කරන්නේ? ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන් කරු ඇමතුමාගෙන් කරුණාකරලා මේ 118 වැට් බද්ද එක්කෝ ඉවත් කරන්න නැත්නම් අඩු කරන්න ඩියුටි එක 127ක් ගන්න ඩියුටි එක අඩු කරලා මෙයාට යම් සාහනයක් දෙන්න කියලා. මොකද හේතුව තමුන්නාන්සලා ගහලා තියෙන්නේ sunny days smart nights කියලා. හැබැයි sunny days උත් නැහැ smart nights උත් නැහැ. තව ටිකක් දවස් යනකොට මේ sunny days වල ඕෆ් කරන්න වෙයි කරන්ට් එක අපේ තියෙනවා ටික ලීසින් ගවන්න බැරුව ස්මාර්ට් නයිට්ස් උත් ගෙවා ගන්න බැරි තත්ත්වයකට තමයි අවසාන වශයෙන් පත් වෙන්නේ. නයිට් මෙයා අන්තිමට වෙන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ඇත්ත වශයෙන් රුපියල් 37කට තිබුණේ මේ ගාන මේ ආණ්ඩුව තමුන්නාන්සලා ගන්නකොට මේ සෝලා වල ඊටාම හොඳ තැනකට තල්ලුලා තිබුණා. හැබැයි තමුන්නාන්සලා මොකද කරේ? ඒක සම්පූර්ණයෙන් අකර්මණය කෙරුවා. ඊළඟ රුපියල් 27ට අඩු කරා. ඊළඟ රුපියල් 18කට අඩු කරා. ඔව් දැන් කුටු ගන්න එපා 27 ඉඳලා 18ට අඩු කරා. ඒක පිළිගන්න ඕනේ. නැත්නම් මොකද? පිළිගන්නේ නැත්නම් ඔහොම ඉරේර ඉන්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිතුමා හම්බෙන්න 29 වතාවක් 29 වතාවක් මේ පුනර්ජනීය බල ශක්තිය අය ඉල්ලලා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජනාධිපතිතුමාව හම්බෙලා අපිට මේ ප්‍රශ්නේ කියන්න කියලා. ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැ නේ. ඇමතිවරු ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැ. සමහර කටියට මට කියලා තියෙනවා මචං මේ පොඩි මැසේජ් එකක් දීපන් කියලා කොල්ලක් ගන්න බැරුණා. ඉතින් අපි එහෙම නෙමෙයි. අපි ඕන වෙලාවක රාට 11ට 12ට හරි අපි ෆෝන් එකට ආන්සර් කරනවා. මේ ඇමතිවරු එක්කෙනෙක්ව ෆෝන් ආන්සර් කරන්නේ. ජනාධිපතිතුමා ආන්සර් කරන්නෙම නැහැ. ජනාධිපතිතුමාට අපි මැසේජ් ඉස්සරහින් මාත් එක්ක පැයක් එකක් දෙකක් කතා කරනවා රැට ලාල්කාන්ත මැතිතුමා. දැන් ඒ කතා නැහැ. තරහ වෙලාද මම දන්නේ නැහැ. ඒක වෙනම කාරණා. නමුත් ආන්සර් කරන්න ඕනේ. එහෙමයි අපි වැඩ කරුවේ. ඉස්සර රයිල් එක්වසික මාත්‍යට මෛත්‍රීපාල සිරිසේන මාත්‍යට මහින්ද රාජපක්ෂ මාත්‍යට කතා කරපුවාම පැය භාගයකට පස්සේ හරි කෝල් එකක් දෙනවා. අපි මේ විහිළු කරන්න කතා කරන්නේ නැහනේ. වැදගත් ප්‍රශ්න ගැන කතා කරන්නේ. එතකොට දැන් මම ඇමතුමා ඉන්න නිසා කියන කැමති මේ ගිය සතියේ වුණ සිද්ධියක්. මේ දැන් අලුත් මේ හදලා තියෙන කොම්පැනියෙන් රුපියල් 3000 බිල ගෙවන්න බැරුව ඉන්න අහිංසක අම්මලා ගෙදරට ගිහිල්ලා අර කපන මණ්ඩලයේ කට්ටිය ගිහිල්ලා කියනවා රුපියල් කපන්නේ නැහැ 800ක් ගෙවලා ඔයා වැඩේ කරගන්න. ඉතින් එක්ක කපලා ඉවර කරන්න ඕනේ. කපන්නේ නැතුව එයාට 100ක් ගන්න. මේක තමයි මේ ප්‍රශ්නේ. ඒ වගේම අහිංසක අම්මලා මම ඔබතුමාට කියනවා විශේෂයෙන් එයාට ලයිට් බිල එනවා. ඒගොල්ලෝ ගාව සමහරලාට කියව ගන්න බෑ. පොඩි අම්මා ආන්සර් කරන්න චූටි ෆෝන් එකක් තියෙන. ඕක බල ඉන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? ඇවිල්ලා එන මැසේජ් එක කියව ගන්න බෑ අහිංසක මිනිස්සුන්ට. එහෙම ලක්ෂ ගාණක් ඉන්නවා ගම්වල ඉන්න අහිංසක දුප්පත් මිනිස්සුම ඔබතුමා ඉල්ලනවා මේ සම්බන්ධව යම් කිසි වැඩ පිළිලක් කරන්න කියලා. ඉතින් මම හිතන්නේ මම එතනින් පස්සේ කතා කරන්න. මොකද ඊයේ ජනාධිපතිතුමා ඇවිල්ලා විනාඩි 42ක් කතා කරුවා මාස 5කට පස්සේ. ගිය මාර්තු 5 වෙනිදාන් පස්සේ තමයි එතුමා මාස 5කට පස්සේ පාර්ලිමේන්තුවට ආවේ. මම දන්නේ නැහැ කවුරු හරි කියලා තියෙනවද කියලා එන්න එපා කියලා. කෙසේ වෙතත් එතුමා ඇවිල්ලා
හරි විහිළු කතාවක් කිව්වා. දැන් මොකද කියන්නේ? එයා කියනවා මේ සියලු දෙනා විපක්ෂයේ සතුරන්. කවුද සතුරෝ? රවි සෙනරත්න සතුරෙක්. ශානි අබේසේකර සතුරෙක්. ඊළඟට ආනන්ද විජයපාල සතුරෙක්. දිලීප පීරිස් සතුරෙක්. රංග දිසානායක සතුරෙක්. අපිට කිසි කෙනෙක් සතුරු නෙමෙයි මතක තියාගන්න. සහ අනිත් එක මේ කියනකොට ජනාධිපතිතුමා අපි ඉල්ලනවා කරුණා කරලා කියන්න හරියට මේ නිකම් මෙහෙම හිස්පුටු වලට මේ මොකද ඔයගොල්ලෝ කියන්නේ කියලා අහනවට වැඩිය කරුණා කරලා කියන්න නම් කරලා කියන්න. එතකොට අපි කියන්නම් කවුද මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. දැන් අපි කියන්නේ වෙන එකක් නෙමෙයි. අපේ සතුරු නෙමෙයි. ඒ අය තමුන්නාන්සලා මොකද්ද කරුවේ? තමුන්නාන්සලා ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය කරපු. දේශපාලනය කරපු අය ගෙනල්ලා මේ රටේ පොලිසියට අලුතෙන් ඇතුල් කෙරුවා. ලංකා ඉතිහාසයේ කවුද කෙරුවේ ඒක? ශානි අබේසේකර කියන්නේ බොහොම පැහැදිලිව එතුමාගේ දිවුරුම් පෙත්තම මම මෙතන කියන්නම්. ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න we state that presently we are engaged in active politics and are members of the retired police collective of the National People's Power NPP political party කියලා ගහලා දාලා තිනවා මේ එයා දීලා තියෙන මේ දිවුරුම් ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයට. එතකොට එයා කියනවා මම ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරී සමාජිකයෙක්. දැන් ෆුල් ටයිම කෙනෙක්. දැන් ෆුල් ටයිම කෙනෙක් කියලා තමුන්නාන්සලා එයාව CID ඩිරෙක්ටර් කරනවා. ඉතින් අපි කියන්නේ ඒකයි වැරදි. අපි මේ එයාත් එක්ක සතුරුකමක් නැහැ. එයා JVP කාරයෙක්. මේ රටේ JVP කාරයෙක් කියනලා කවුද පොලිසියේ මේ CID එකේ ඩිරෙක්ටර් කරුවේ? කවුද රවි සෙනරත්න කියන්නේ? එයාත් කියන්නේ මේ කතාවම තමයි. කවුද JVP කාරයෙක් කියනලා අමාත්‍යාංශ ලේකම් කරුවේ ඉතිහාසෙ? මොකද්ද මේ කරන්නේ? ඉතින් දැන් අන්තිමට අපි සතුරු නෑ. කිසිම ජනාධිපතිතුමා කලබල වෙන්න එපා. අපි සතුරු නෑ. අපි මේ ක්‍රියාදාමය තුළ තමුන්නාන්සලා හොරු අල්ලනවා නම් අපි 100 200ක් කැමති. අපිටත් ඕනේ හොරු ටික අල්ලලා ඇතුළට දාන්න තමයි. හැබැයි ඒක කරන්න ක්‍රමයක් තියෙනවා. මේ JVP කාර්යෝ ටිකක් කියනලා අමාත්‍යාංශ වලට රින්ගෝලා ඒ මිනිස්සු ලව්ව කට උත්තර හදලා සුරංගනා කතා හදලා තිරපිටපත් ලියලා මිනිස්සු අරන් ගිල්ලා පොලිසිය ඇතුළට කූඩු වලට දානකොට ඒකට අපි විරුද්ධව කතා කරනවා තමයි. එහෙම නැත්නම් මොකද කරන්නේ? එතකොට ආනන්ද විජයපාල මැතිතුමා ගැන එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආනන්ද විජයපාල මහත්තයා මන්ත්‍රී විදියට ඉන්නකොට ජනාධිපතිතුමාගේ ලේකම් විදියට වැඩ කළා. දැන් එහෙම කරයි කියලා අර කවුද සුගීශ්වර සේනාධිපතිව අරන් ගිහලා හිරේ. මේ මෙතුමා ඉන්න පොලිසිය ඇමති වෙලා. ඒක මාරක් කතාවක් නේ. එහෙනම් යාටත් ඒ නීතියම තියෙන්න එපා. එහෙම නීතියක් නැහැ නේ. එතකොට රංග දිසානායක මහත්මයා අපි එතුමත් එක්ක කිසි තරහක් නැහැ. එතුමා හොඳ විනිශ්චයකාරයෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. අපේ ගෞරවය තියෙනවා. හැබැයි නන්දන ගුරුතිලක මහත්තයා කිව්වා එයා අපේ ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ හිටියයි කියලා. කවුරුත් ඒකට අභියෝග කරන්න ආවේ නැහැ. එතුමා කියලා නඩුවක් දාන්න එපයි. නන්දන ගුරුතිලක නෑ. නන්දන ගුරුතිලක මැරලා ගියා. හැබැයි එතුමා හින්දා නිහාල් සිසිර කුමාර කියලා මහත්මයෙක් බෙල්ලවල දාගත්තා. ඔහුට බලපෑම් කළා මේ කට උත්තර ගන්න. ඊළඟට කපිල චන්ද්‍රසේන මහත්මයා බෙල්ලවල දාගත්තා. මේවා මරණාසන්න ප්‍රකාශ. මොකද ඔහු කියනවා මේ අය මේ දෙන්නම ගිහිල්ලා පොලිසියේ අත්අඩංගුවේ ඉන්න අය බේරගත්තයි කියලා වැරදි අය ඉදිරිපත් කළා වැරදි අයව පාවිච්චි කරලා අපදෙන්නේ. එහෙමුනේ නෑ. ඇත්ත වශයෙන් මේ මුස්ලිම් සහෝදරයෝ දෙන්න ඇවිල්ලා හිටියේ නෑ. වෙන දෙන්නේ කියලා තමයි අපදුන්නේ. හැබැයි මහේස්ත්‍රාත්වරයට ගිහිල්ලා කියනවා නෑ මෙයා හොරට අපාරගෙන තියෙන නිසා කරුණා කරලා තීරණයක් ගන්න කියලා. මහේස්ත්‍රාත්වයා මොකද කරන්නේ? නඩුව අසා අවසන් වන තුරු ඔහුව හිරබාරේ තියන්න කියලා කියනවා. මාස 3ක් හිරේ ඉඳලා ආපු මිනිහෙක් කල්පනා කරනවා මං නඩුව ඉවරනකල් හිරේ ඉන්නවද නැත්නම් බෙල්ලවල දා ගන්නවද කියලා. කවුද මේවා කරන්නේ? මේ රටේ අපර මේ අල්ලසෝ දූෂණ කොමිසම සභාව. දැන් බලන්න දැන් ඊයේ පෙරේද වුණ මේ ඊයේ වුණ වැඩි. දැන් ඕක කරලා ඇවිල්ලා තමයි ජනාධිපතිතුමා ෆුල් චූන් එකේ මෙතන ඇවිල්ලා කෑ ගැව්වේ. දැන් ඊයේ ගත්තා දෙන්නෙක්ව. දැන් මොකද්ද මේක? එක්ස්ට්‍රා ටෙරිටෝරියල් ජුරිස්ඩික්ෂන් එක. මොකද වෙලා තියෙන්නේ? මම ඒක ගැන කතා කරන්න වාට වැඩිය ඒක කරගෙන යන්න. නමුත් මේක මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ ඩුබායි වල. එතකොට එහෙම වුණ සිද්ධියකට මෙහෙ ඇවිල්ලා සාක්ෂියක් කරගෙන අල්ලගෙන ගියා. කමන්නේ. ප්‍රශ්න නැහැ තමුන්නාන්සලා කැමති නැහැ. මොකද ඒක හේතුව ඒවා කියලා ඇවිල්ලා තමයි ඔය වගේ කතා ගොඩක් ඇවිල්ලා මෙතන කිව්වා. පිල්ලයන් දැන් මහ මොළවකරු කිව්වා. අරයා මහ මොළකරු කිව්වා. මෙයා මහ මොළකරු අන්තර මහ මොළකරුවෙක් හොයාගන්න නැහැ. දැන් වෙන කෙනෙක් අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා විනාඩි 2යි. නෑ විනාඩි 12ක් තියෙනවා. පොඩක් බලන්න. එතකොට ඒ වගේ මම කියන්න කැමති දැන් මේ ලසන්ත වික්‍රමතුංග මහත්තයා ගැන අපි කතා කරපු අය අපි ඒකට පාරේ ගියා අපි එතුමා මිනිහ කරේ තියන් ගියා ඉතින් එයා වල්නට කවුද විරුද්ධ වෙන්නේ ඊළඟට කීර්තනයා ගැන අපි කතා කරලා තියෙනවා පාරේ දෙන්න කොන් ගැන කතා කරලා තියෙනවා පොද්දල ජයන්ත ගැන කතා කරලා තියෙනවා ඒ නිසා
සාධාරණත්වය වෙනින් අපි දිගින් දිගටම කතා කරපයි. සිරස ගිනි තියනකොට පාන්දර 2:00ට මම ගියා. සිරසට ගිනි තියපු වෙලාව. සියතර ගහන වෙලාව අපි ගියා. ඒ සිද්ධ වෙලාවකින් අපි ගිහලා බලපු අය අපි ඒවට විරුද්ධයි. අපි කියන්නේ අල්ලන්නේ ඒවා කට්ටිය. නැතු මේ නිකන් එක එක්කෙනාම කියලා මිහිරේ දාන්න නෙමෙයි. ලංකා ඊනිවුස් එක ගිනි තියනකොට පාන්දර අපි ගිහිල්ලා කතා කරේ. හරි? අපි ඔක්කොම ගියා. ඒ නිසා මේ සෙන්කෝලේ මේ උස්සපු එක දැන් අපි සෙන්කෝලේ උස්සන්න ගියේ නෑ. පල්ලෙහාට බහින්න හේතුවක් වුණා. ලංකාවේ ඉතිහාසයේ 19 වෙනි වගන්තියට යෝජනාවක් දීලා 20 දෙනෙක් නැගිට්ටම විවාදයක් දෙන එක දෙන්නේ නැත්නම් කතානායක වැඩ කරන්නේ පළවත්තට ඕන විදිය නම් මෙතන සභානායක මෙහෙම කරනකොට වැඩේ අයින් කරනවා නම් අපි ගිහිල්ලා මේක අල්ලන්න කියන්නේ අපි දන්නවා මේකේ තියෙන නීතිය මොකද්ද කියලා. අසිස්ටර් වැඩ කරේ තමුන්නාන්සලා. මේකට බෝම්බ ගහපු උන් ඇවිල්ලා දැන් කියනවා අසිස්ටර්යිලු මේ කරපු වැඩේ. බෝම්බ ගහලා අර කීර්ති අබේක්‍රම මහත්තයා මැරුවා. හරි? ලලිත් අතුලම්බුදලගේ තිබිච්ච මේ ඉතාම වැදගත් අවයව ඔක්කොම නැති කෙරුවා. එහෙම කරුවේ. මට මේක පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු උන් ඇවිල්ලා දැන් කියනවා මේ දැන් මේ අසිස්ටර්යිලු මේ පාරට බැලලා අපි මොකක්වත් කරේ නැහැ. අපි අපේ උද්ඝෝෂණය කරුවේ වෙන හේතුවක් ඉඳ නෙමෙයි. අපි මෙතන ගිහලා මිරිස් කුඩු වලින් ගැහුවෙත් නැහැ. මේ මයික් කඩන්න ගියෙත් නැහැ. අර මේ කතානායකතුමාගේ පුඩුව කඩන්න ගියෙත් නැහැ. මුකුත් කරේ නැහැ. අපිට ඒ සාධාරණව අපිට කරන්න තිබිච්ච ශිෂ්ට විදිහට අපි කරුවේ. මේ පාර්ලිමේන්තුව ගිනි තියන්න කතා කරපු කට්ටිය මේ කතා කරන්නේ. 2022 මෙතන ඉන්න ලාල්කාන්ත පැතුමා. ප්‍රසිද්ධිය කියනවා දැන් අල්ලන්න තියෙන මේක දැන් වරල්ලා මේ පාර්ලිමේන්තුව ගිනි තියන්න. පාර්ලිමේන්තුව ගිනි තියන්න කතා කරපු කට්ටිය ශිෂ්ටයි අපි අශිෂ්ටයි. මාර වැඩක්. ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි කරුණා කරලා තමුන්නාන්සලා මේක ගැන කතා කරන්න. දැන් අධිකරණයට අද ඇති වෙලා තිබෙන තර්ජනය මොකක්ද? මම කියනවා තව එක විනාඩියක් අර උනේ. දෙයක් තුනක් හතරක් ඕන. දැන් මම මේක කියන්න කැමතියි. දැන් බලන්න අභියාචනාධිකරණයේ ඉන්න ඕනේ මිනිස්සු 20ක්. ශේෂ්ඨාධිකරණයේ ඉන්න ඕනේ මිනිස්සු 17 දෙනෙක්. එතකොට දැන් මේ ඉන්නේ කීයද දැන්? ශේෂ්ඨාධිකරණයේ 17 දෙනාගෙන් ඉන්නේ දැන් කීයද? ඊටාම අභියාචනාධිකරණයේ 6ක් පුරප්පාඩුයි. 6ක් පුරප්පාඩුයි. එතකොට අෂාන් රසික් මරිකා මැතිතුමා 2025 අප්‍රේල් ගියේ. නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා 2025 6/16 ගියේ. විනිසුරු මොහොමඩ් ලබාර් මහත්තයා 6/18 ගියේ. විනිසුරු සියනාත් කරලියද මහත්තයා 2025 නොවැම්බර් 12 ගියේ. විනිසුරු ධම්මික ගණේපොළ මහත්තයා 2026 මැයි 15 යන්නේ. Tamanට ලැබෙන්න තිබිච්ච උසස් වීම ශේෂ්ඨාධිකරණ එකක්වත් දෙන්නේ නැතුව මේ අයව ගෙදර ඇරියා. සාධාරණද අසාධාරණද? මට කියන්න. ඊළඟට ශේෂ්ඨාධිකරණයේ තත්ත්වය මොකද? ශිෂ්ට සම්පන්න රටක ශිෂ්ට සම්පන්න වැඩපිළිවෙලක් හදනවා නම් ඒකයි කරන්න ඕනේ. එතකොට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහත්තයා විශ්‍රාම යන්නේ 2024 ඔක්තෝබර් 10. අවුරුද්දයි මාස 8ක් දැන් ශේෂ්ඨාධිකරණයට පත් කරන්න තු ඉන්නවා. ඊළඟට ගාමිණී අමරසේකර මැතිතුමා ජූනි 20 අවුරුද්දයි හරියටම දැන්. ඒ විනිශ්චයකාරතුමා කියලා ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාරව පත් කරන්නේ. මුරුදු ප්‍රාන්දු මැතිණිය ජූලි 27 ගිය අවුරුද්දකට ආසන්නයි දැන්. තුරේ රාජ මැතිතුමා මාර්තු 19 2026 ගියේ. එතකොට විනිසුරු ප්‍රියන්ත ප්‍රාන්දු මැතිතුමා මැයි 8 වෙනිදා ගියේ. එනවාද විනිසුරු කුමුදේ වික්‍රමසිංහ මැතිණිය අප්‍රේල් 3 ගියේ. විනිසුරු 17ක් ඉන්න ඕන ශේෂ්ඨාධිකරණයේ දැන් ඉන්නේ 12යි. 5 දෙනෙක් නැහැ. එතකොට කොහොමද බෙන්චස් හදන්නේ? මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තමුණ දැන් මාර ඉලෑදින කතාවක් කියන්නේ. කියනවා කතා කරවලු අග්‍රවිශ්වකාරතුමත් එක්ක කතා කරලා කිව්වලු එයා මේක හදලා යවනකල් මොකද මහේස්ත්‍රාත්වරු ගන්නකල් ශේෂ්ඨාධිකරණයට පත් කරන්න හැලු. ඉලෑදින කතාවක් මේක. මහේස්ත්‍රාත්වරු පත් කරනකල් ශේෂ්ඨාධිකරණයට පත් කරන්නත් බැල්ලු අභියාචනාධිකරණයට පත් කරන්න. මොකද්ද මේ කතාව? මේවද මේවා කරන්නද මේ ජනාධිපතිතුමා ආවේ? එතකොට මම කියන්න කැමතියි දැන් මහේස්ත්‍රාත්වරු බඳවා ගැනීම සම්බන්ධව තිබිච්ච ක්‍රියාවලිය. මේක දානවා අවුරුදු 4 තිබුණේ. මේක අවුරුදු 3 කරනවා. කාව බඳව ගන්නද අවුරුදු 3 දක්වා අඩු කෙරුවේ මහේස්ත්‍රාත්වරු බඳවා ගන්න. ඊළඟට දානවා මේක අලුත් එකක්. ශේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරුන් ගාව රිසර්ච් ඔෆිසර් විදිහට වැඩ කරනවා නම් ඒකත් තව සුසුකමක්. කවුද රිසර්ච් ඔෆිසර්? මේ මහේස්ත්‍රාත්වරු බඳවා ගන්න එකේදී කාගේ පුතාද මේකේ ඉන්නේ? කාගේ දුවද මේකේ ඉන්නේ? විශ්‍රාම ගිය මේ ආණ්ඩුකාරවරුන්ගේ පුතු දුවලා මේකේ නැද්ද මේ ලයිස්තුවේ? එතකොට මේක තමයි මේ වෙලා තියෙන්නේ. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? 65ක් ගන්න දාපුවාම 50ක් ගන්න තමයි සල්ලි දෙන්නේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? දැන් කියන 35 දෙන්නේ. ඉතින් ඒ නිසා කරුණා කළා මේවා කරන්න එපා. අධිකරණ සේවා කොමින් සභාව හරියට ක්‍රියාත්මක වුණා නම් මේවා කරන්න දෙන්නේ නැහැ. ජසන්ත කෝදාගොඩ මැතිතුමාව ගත්තේ නැහැ ඇතුළට. ගන්න නැතුව මොකද කරේ? ක්‍රයිටීරියා එක හැදුවා Tamanට ඕන විදියට. හදලා දාගත්තා. අද මේක තමයි සිද්ධ කරන්නේ. මම ඒකයි කියන්නේ මේවා
අපි කතා කරන්නද කොහෙද කතා කරන්නේ? කවුද කතා කරන්නේ? ඒ නිසා අපි මේකට බය නැහැ. මොකද මේවා තුල මතක තියාගන්න. තව එක විනාඩියක් මට දෙන්න. තමුන්නාන්සල් දැන් අදනවා 63 65 කරන්න 65 67 කරන්න ශේෂාධිකරණ විචාරු. මතක තියාගන්න පද්මන් සූරසේන මැතිතුමා ගැන අපි හොඳට දන්නවා. අපි එතුමන්ට බොහොම ගරු කරන අය. ඔය වගේ සෙල්ලමක් කෙරුවා කවුද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. මොකද කෙරුවේ? පද්මන් සූරසේන මහත්තයාව ගෙනල්ලා අභ්‍යාජන අධිකාරී සභාපති කෙරුවා. මොකද කෙරුවේ? ඒක තත්පරයක්. අභ්‍යාජන අධිකාරී සභාපති කෙරුවා. මොකද උනේ? දුන්න තීන්දුවක් 2018 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඔව් තව අන්තිමට මොකද උනේ? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෙනල්ලා 2018 පෙරළුවා. තිබිච්ච ආණ්ඩුව පෙරළලා එයාට කැමති අගමැතිව ගෙනාවා වැඩේට. මොකද කරේ? බලන් හිටියා තමන් පද්මන් සූරසේන මහත්තයව දැම්මා. මට දැන් නියමයට අම්බේ තීන්දුව කියලා දුන්නා. කෙලින්ම ගෙදර ඔක්කොම කට්ටිය. ඊළඟට කෝවරන්ට් එකෙන් දිනුවා. ඊළඟට මොකද උනේ? ඊළඟට එතනින් නතර උනේ නැහැ. ශේෂාධිකරණයට ගියා. ශේෂාධිකරණේ ඊළඟට ශේෂාධිකරණේ පද්මන් සූරසේන මහත්මයා ඉස්සරහා ආවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෙදර ප්‍රශ්නේ ඇරියා ගෙදරනුත් ඵලයන් කියලා එළියට. මේ තමන්ට තමන්ව අභ්‍යාජන කාලය අවසන් කරු මන්ත්‍රීතුමා. ගරු රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීතුමා විනාඩියක් දෙන්න. විනාඩි 13ක් කාලයක් ඔබතුමන්. සංවිධායකතුමා කියන්න ඕනේ. මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමනි, අද දවස ඉතාම වැදගත් දවසක්. විශේෂයෙන්ම අද විපක්ෂයේ කාලය ලබා දීලා තියෙනවා දයාසිරි ජයසේකර. මේ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කියන්නේ. දයාසිරි ජයසේකර ඔව් ඒක තමයි කතා කරන්න දෙන්න. වාට වටපිට බලන්න එපා. හරිද? එතකොට මේක තමයි සිද්ධ වෙමින් ඉන්නේ. ඒ නිසා තමුන්නාන්සලා 65 67 කරලා පද්මන් සූරසේන මහත්මයා කෙලින් ගිහිල්ලා වැඩ කරයි. බය වෙන්න එපා. හම්බෙයි හරියටම තමුන්නාන්සලා බලාගෙන ඉන්න දෙන්න බලාගෙන ඉඳලා 67 කරානේ. මෙයා අපි කැමතිව කරයි. කරන්නේ නැහැ. එතුමා එහෙම කෙනෙක් නෙමෙයි. එතකොට දැන් අද මොකද වෙලා තියෙන්නේ? 1 බිලියන් මේ එක්ස්ප්‍රස් පර්ල් එකේ ගාන. තුන් දෙනෙක් පස් දෙනෙක් හිටපු ජජ්මන්ට් එක වෙනස් කළා. එතුමා තුන් දෙනෙක් හිටපු එකේ 1 බිලියන් නැති කරුවා ලංකාව. කෝටි 34000ක්. කෝටි 34000ක් එක ජජ්මන්ට්. රවි කරුණාරත්න මහත්තයාගේ නඩුව වහලා තිබිච්ච එක ඇරලා කිව්වා පල්ලෙහාට යවනවා මහාධිකරණයට වහාම අවසන් කරන්න. මන් දන්නේ මේවා මෙතන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මොකද හේතුව මේක පොඩි මිනිස්සුන්ටත් ලොකු මිනිස්සුන්ටත් හැම කෙනෙකුටම සාධාරණ වෙන්න ඕනේ. එච්චර අපි කියන්නේ. අපි නීතිඥවරු විදියට බොහොම අවංකව ඒකට ගරු කරනවා. අපේ විනිශ්චයකාරුන්ට අපි ගරු කරනවා. හැබැයි වැරදි දේ කරනවා නම් කවුරු වුණත් අපි ඒකට සූදානම් නැහැ. අයුම්කම් දෙන්නේ නිසා මම හිතනවා විශේෂයෙන් මේක ගැන මේ ශිෂ්ට අශිෂ්ට භාවය ගැන ජනාධිපතිතුමාට මෙතන ඇවිල්ලා කතා කරන්න බෑ. මොකද හේතුව අද තමුන්නාන්සලාගේ මන්ත්‍රීවරු අද තමුන්නාන්සලාගේ ඇමතිවරු අද මොකද වෙලා තියෙන්නේ? අද 323 කන්ටේනර් 323 හොරගම් කරපු වැඩේ ජනාධිපතිතුමා වක් කියන්න ඕනේ. බිමල් රත්නායක වක් කියන්න ඕනේ. නියෝජ්‍ය ඇමති රුවන් වක් කියන්න ඕනේ. ඒගොල්ලෝ ගැන ගෙනල්ලා පස්ස කරන්න කිව්වා මොකද කරන්නේ? කමිටුව ඇතුලේ ඡන්දයක් තියලා අපිව පැත්තට විසි කළා. ඒක අතහැරලා දානවා. ඊළඟට ගල්ලංගුරු හොරගම මේ කුමාර ජයකොඩි මහත්තයාට අධිචෝදනා ගොඩ කරලා තියෙන්නේ. මං අහන්න කැමතියි දැන් ජනාධිපතිතුමා ඊයේ අහනවා. ඔයාලා මුකුත් කරේ නැද්ද? නා විනය ක්‍රියාමාර්ග ගත්තේ නැද්ද? මං අහන්න කැමතියි අනිත් පැත්තට කියලා බලන්න. අර පැත්තට හැරලා වම් පැත්ත බලනවා නම් කුමාර ජයකොඩි මහත්තයා ඉන්නවා. විනය ක්‍රියාමාර්ග දිහා මොකක්වත් කළා නැහැ. ආනන්ද විජයපාලට කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. සමහර මන්ත්‍රීවරු ඉන්නවා. ඒ අය ගහන මිනිස්සුන්ට කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. එහෙම කතා කරපු අය අශිෂ්ටත්වය ගැන ඔහොම කතා කරන්න බෑනේ. මගේ නම සඳහන් කරා දෙපාරක්ම සඳහන් කරා කොහෙද ගල්ලංගුරුවකට මට අධිචෝදනා බාර දීලා. මේ නොදන්න දේවල් නොකිය ඉන්න. මේ නොදන්න දේවල් නොකිය ඉන්න කටවාචාලකම තිබුණාට මෙතන මේ කියවන්න එපා. හරිනේ. අභියෝග කරන බොරු කියන්නේ නෙමෙයි මෙතන. හරිනේ. පැන හැම එකටම පැන දෙන්න හදන්න එපා. බොරුව මෙතන සමාජගත කරන්න. මොකක් කියාගෙන හිතාගෙන දාවේ මෙතන. බොරුව. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා. මන්තුමා දැන් ඔය දැන් රිද ඔබතුමාගේ කාලය අවසන්. අලුතෙන් කාලය ගන්න අවශ්‍ය නම් නෑ අපි ඉවර නෑ විනාඩිය අවසන්. නෑ ඒ ඉතින් විනාඩිය අවසන් ගන්න. ඒක තීරණය කරන්නේ අපි වෙලාව අපි දෙන්නේ. ඒක අපි වෙලාව අපි තීරණය කරන්නේ. ඔබතුමා කොහොමද ඒක තීරණය කරන්නේ? වෙලාව දෙන්න ඕනි පක්ෂ. ඔව් ඒක දුන්නයි ඉතින්. දුන්න ඒක තමයි කියන්නේ. නෑ වැඩි ගන්න. තමුන්නාසේ පැය දෙක තුන කතා කරනවා මේක දාගෙන. හරි. ඒ නිසා කරුණාකරලා කියන්න මේකේ බොම් පැහැදිලිව ගල්ලංගුරු එකේ තමුන්නාසලා ආණ්ඩුවට ගල්ලංගුරු එකේ නැහැ. අපේ ආණ්ඩුවට අපි ගල්ලංගුරු එකේ ගේන්න.
ඒ නිසා දැන් ඔය තියෙන ඊට කලින් කරපු හොරකම්. ඒ කියන්නේ පොහොර සංස්ථාවේ කරපු හොරකම්. ඒ අයට මොකද තමුන්නාන්සලා කරලා තියෙන්නේ කියලා මට කියන්න. ශිෂ්ට අශිෂ්ට භාවය ගැන කතා කරන්න. ඒ නිසා මම තමුන්නාන්සලාගෙන් අද තමුන්නාන්සෝ අපහසුතාවයටපත් කරන්න හොඳ නැති නිසා මම මේ කතාව නවත්තනවා. මොකද හේතුව අපිට වෙලාව අපිට තියෙනවා. බරු මන්ත්‍රීතුමා ඔබතුමා දෙන්න ඕනේ දෙනවා. එහෙම තමයි. ඒකනේ මන්තුමා දන්නේ නැහැ නේ ඔබතුමා. හරි දන්නවා. අපි ඒක තමයි දන්නේ නැති ඉඳන් ඉන්න. වෙලාව ඔතන දෙන්නේ නැහැ. ඔතන දානවා 10යි කියලා. ඕන්නම් අපිට තව විනාඩියක් දෙකක් තුනක් සංවිධායකතුමා කියන්නේ නැගිටලා ඉදපුවා කීපාරක් කිව්වද? කීපාරක් කිව්වද? ඔබතුමා අරපත් බලලා ඉන්නවා. විනාඩිය අවසන් නෑ ඔබතුමා ඉඩ දෙන්නේ නැත්නම් අපිට. ඒ නිසා මම තව අපේ අනිත් කතියන්ගේ වෙලාව ගන්න නෑ මම කියන්නේ ඒකයි මේවා ඉන්න කලබල වෙන්න එපා. හරි කලබල වෙන්න එපා. පොඩක් ඉන්න. මට කතා කරන්න දෙන්න. මගේ වෙලාව දෙන්න. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා අවසාන වශයෙන් කොච්චර කාලය දෙනවද? හරි. මදි වුණොත් තව විනාඩියක් දෙනවා. හරි මම කියන්න. අද මේකත් එක තව මේක තවත් කියන්න. අද මේ පොයින්ට් එක ගරු මන්ත්‍රීතුමා. මෙතන ගයන්ත මන්ත්‍රීතුමා සංවිධායකතුමා විදියට මෙතන කතාව අවසන් වුණාට පස්සේ වෙලාව දෙනවා කියලා කියන්න බෑ. ඔබතුමාගේ පොයින්ට් එක ඔබතුමා වෙලාව දුන්නේ මෙතන අවසන් කරාට පස්සේ. ඒ නිසා ඔබතුමාගේ වැරද්ද. දයාසිරි මන්ත්‍රීතුමාගේ නෙවෙයි ඔබතුමාගේ වැරද්ද. හරි ගයන්ත කරුණාර ගයන්ත නෑ ඒක ඕක වැරදි. ඉන්න අපේ කාලේ ආණ්ඩුවෙන් දුන්නේ නෑ අපි. අවසන් කරේ නෑ. ඒ ඔයාට ඕනේ නේ අපි ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් වුණා. මයික් එක දෙන්න මයික් එක. නැවත කාලය ලබා දිය යුතුයි කතා කරනවා නම්. හරි දයාසිරි මන්ත්‍රීතුමා. මට ඉඩ දෙන්න මේක. එතකොට ඉවරයි මේ වැඩේ. එතකොට මම අවසාන වශයෙන් කතා කරන්නේ උසස් පෙළ අපේ මේ දරුවෝ දවස ගානේ කතා කරනවා. අගමැතිතුමීටත් මං ගිහිල්ලා කතා කරා. අගමැතිතුමීට මං කියන්න කැමති මෙතන ඉන්න නිසා දැන් බලන්න 2024 ඉඳලා මේ පළවෙනි වරට ලියන ළමයින්ට ප්‍රායෝගිකව ලැබිලා තියෙන්නේ දින 330යි. මාස 3කට වැඩි කාලයක් අහිමිලා තියෙනවා ඒගොල්ලන්ට. ඔබතුමීට මං ඉල්ලනවා ගෞරවයෙන් මේක ගැන හිතන්න. දෙවනුව අවසන් පාසල් වාරයේ දින 9කට සීමා වෙලා තියෙනවා. ඔබතුමී උත්සාහ කරනවා වෙලාවට මම දන්නවා මම ඒකට ගරු කරනවා. නමුත් මේක ගැන හිතන්න. ඊළඟට සෙකන්ඩ් තර්ඩ් චොයිස් වලට ඉන්න කට්ටිය මාස 4කටත් අඩු දින 130ක කාලයක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒ සාමාන්‍යයෙන් මාස 10ක් ඒගොල්ලන්ට තියෙන්න ඕනේ. ඊළඟට මේ සියල්ලම එක දිට්ඨ අසුළු කුණාටුව මාතර දිස්ත්‍රික්කය හැර ගාල්ල දිස්ත්‍රික්කය මාතර දිස්ත්‍රික්කය හැර අනිත් සියල්ල තැනටම ආවා. ඒ නිසා විශාල විනාශයක් වුණා. ඒ නිසා අපි ඉල්ලනවා ඔබතුමියගෙන් දැන් ඔබතුමිය මට ඉදා කිව්වා අපි කතා කරනකොට බාන්නකො මටත් බයිනවා බඩ පුලාච්චි කියලා බයිනවා අර කියලා බයිනවා මේවා කියලා බයිනවා. නමුත් කරන්න දෙයක් නැහැ. මම මේක හරියට කරන්න ඕනේ. මම පිළිගන්නවා. මම ඔබතුමියෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ නැවතත් හිතලා බලන්න මේ අය වෙනුවෙන් සාධාරණ විනාඩි දෙක අවසන් කරු මන්ත්‍රීතුමා. මාස දෙකක්වත් දෙන්න කටයුතු කරන්න කියන එක ඉල්ලන්නේ මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම සුවයි. හරි ස්තුතියි ඔබතුමන්ට.